ආයිබෝන් මම ප්‍රභාත් අද මේ කෙටි වීඩියෝ ඔබව ආමන්ත්‍රණය කරන්න හිතුනේ පසුගිය සතියේ අපිව දැඩිව කම්පනයට පත් කරපු සිදුවීමක් නිසා. ඒ මොකක්ද? ඒ සිදුවීම. ඒ තමා කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨ සිසුවගේ අවාසනාවන්ත මරණය. මුලින්ම ඇයට අපි ඇය මරණයෙන් මතුව පත්වීමට ප්‍රාර්ථනා කර ජීවිතේ හිමි වේවා කියලා එක සිතින් පතනවා. දැන් මේ අවාසනාවන්ත සිදුවීම වෙලා අවසන්. අපි හැමෝටම සමාජ විශ්ේලා යම් වගකීමක් තියෙනවා. සාහිත්‍යයට දැඩිව ප්‍රිය කරන්නෙක් විදියට මට අවශ්‍යයි සමාජයට යම් පණිවිඩයක් දෙන්න. මේ වගේ අවාසනාවන්ත සිදුවීම් බලක්වා ගන්න. රත්නශ්‍රී විජේසිංහයන් එක් දේශනයකදී කියනවා මෙහෙම. ධනේශ්වර ආර්ථික ක්‍රමය ඇතුලේ පෙම්වතුන් එකතු කරන්න නෙමෙයි බලාගෙන ඉන්නේ. පෙම්වතුන් බෙදා වෙන් කරන්න. ඒ තමයි මේ ක්‍රමේ හැටි. ඒ නිසා ප්‍රේමේ පරාජය වුණ තැන කවියක් ලියන්න ගීතයක් ලියන්න. සැබවින්ම අපිට ප්‍රේමේ පරාජය වුණ තැන කවියක් ගීතයක් ලියන්න පුළුවන් නම් ලෝක සාහිත්‍ය වඩාත් සුන්දර වේවි. නමුත් අවාසනාවන්ත විදියට අපි අද දකින්නේ ප්‍රේමේ පරාජය වීම සම්බන්ධයෙන් පොලිස් වාර්තා. එහෙම කියනකොට මට මතක් වෙන්නේ අලේපායුදේ චිත්‍රපටය. මේ අධ්‍යක්ෂණය කළේ දකුණු ඉන්දියාවේ සුප්‍රකට අධ්‍යක්ෂකවරයෙක් වුණ මණිරත්නම්. එහි ප්‍රේමවන්තයන් දෙදෙනා ප්‍රේමේ පරාජය වුණාම නැත්නම් ප්‍රේමයේ දෙමව්පියන්ගේ විරෝධය නිසා අතරමඟ නතර කරන්න සිදු වුණාම ඔවුන් හරිම ආදරණීය විදියට සමුගන්නවා. ඒ හරිම ශිෂ්ටයි. ඔවුන් කිසිම වෙලාවක පොළු අරගෙන මුගුරු අරගෙන කඩු අරගෙන තමන්ගේ ප්‍රේමයේ අවසාන අතරමඟ නතර කරන්න වුණාම තමන්ගේ ජීවිතවලට තර්ජනය වන ආකාරයෙන් ක්‍රියා කළේ නැහැ. එය නොවේද ශිෂ්ට සමාජයක අපි බලාපොරොත්තු විය යුත්තේ. ඒ වගේමයි ධම්මික බණ්ඩාර සාහිත්‍යවේදියා ලියා අමරසිරි පීරිස්සූරින් ගයන හන්තානට පායන සඳ ගීතයේ තරුණයක් කොයිතරම් උපේක්ෂා සහගතව ආදරේ පූජා කරනවද? ඔහු උසස් පෙළ පන්තියේ ශිෂ්‍යයෙක්. ඒ ශිෂ්‍යයාට තිබ්බ උපේක්ෂා සහගත භාවය දැනුවත් භාවය අවසනාවන්ත විදියට අර කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයේ විද්‍යාර්ථයාට නොතිබුණ එක සමාජ ඛේද වාචකයක් බවට පත් වුණා. වසන්ත බණ්ඩාර දිසානායකයා ලියා විශාරද ගුණදාස කපුගේ ශූරින් සංගීතවත් කර ගායන දුක හාදු දෙන ගීතයේ කියවෙන විදියට නන්නාදුර ලෙස හමු වෙලා මහා මෙර වගේ මතකයන් එක්ක අපිට වෙන් වෙලා යන්න පුළුවන් නම් ලෝකේ වගේම අපේ රටේ සිදුවෙන අවාසනාවන්ත සිදුවීම් බොහෝමයක් අපිට වළක්වා ගන්න තිබුණා. ඒ වගේම ඒවා කළමනාකරණය කරගන්න තිබුණා. බෞද්ධ සාහිත්‍යේන යශෝදරා ගත්තොත් ඇය තමාව දාලා ගිය තමන්ගේ ආදරවන්තයා ගැන කොයිතරම් උපේක්ෂා සහගතව සිදුවත් තවුසෙක් විදියට එක වේලයි ආහාර ගන්න කියලා ඇය දැනගත්තාම ඇයත් එසේම කරා. ඇයට තිබුණා තමන්ගේ පිය රජතුමාට කියන්න තමන්ගේ සහෝදරයන්ට කියන්න තමන්ට සිදුවිච්ච අසාධාරණයට සිදුහත්ට කරදර කරන්න ඔහුව මරලා දාන්න කියලා කියන්න තිබුණා. නමුත් ඇය එසේ කරේ නැහැ. සිදුහත් බුද්ධත්වයට පත් වෙලා කිඹුල්වත්පුරයට එන වඩිනකම්ම එයා ඊටා කටුක දුෂ්කර ජීවිතයක් ගත කරා. ප්‍රේමය කියන්නේ බදාගෙන තමන්ගේ කරගන්න එක නෙවෙයි කියලා යශෝදරා අපිට කියලා දුන්නා. අන්තිමට මම එක ගීතයක් අවසාන පද ටික කියලා මේක නතර කරන්න. මේ ගීතය ධර්මසිරි ගමගේ නම් වුණ අපේ රටේ හිටිය සුප්‍රකට සාහිත්‍යවේදියා කලාවේදියා ජනමාධ්‍යවේදියා ලියපු ගීතයක්. මේ අඩංගු වුණේ 70 දශකයේ පමණ තිරගත වෙච්ච හුලවාලි චිත්‍රපටයේ අවසාන ගීතය.
මේ ගීතය සංගීතවත් කරේ වික්ටර් රත්නායකය. ගායුවේ සුනිල් එදිරිසිංහය. ඒ ගීතයේ අවසන් පැදි පෙළ සමාජයට දෙන පණිවිඩය ඔබ සියලු දෙනාම අවධාරණය කරගත්තොත් අද මේ සමාජ සිදුවෙන සහ සිදුවීමට නියමිත දේවල් බොහෝමයක් වළක්වා ගන්නත් කළමනාකරණය කර ගන්නත් හැකි වේ. එහි අවසාන ගී ඛණ්ඩ මෙන්න මේ විදියයි. ආල වඩන අකුරු පහේ තේරවිල්ල සකි. රැට නිදන තනි පැදුරේ නැති සිහිනෙකි සකි. ආලේ බිඳුණු දා කුමකට කඳුළු හෙළනු සකි. ආල වඩන යන තේරුම බෝසත්කම සකි. ආල වඩන යන තේරුම බෝසත්කම සකි. බොහොමත්ම ස්තුතියි.